ඔන්න මහපු ටී-ෂර්ට් කරන සුපිරිම භාණ්ඩයක් මෙන්න දැන් printing මල්ලිගෙන් ඔයගොල්ලන්ට කියලා දෙන්න හදන්නේ. මේ වගේ ප්‍රයිවට් බෝඩ් එකක් ගන්න, 3 කාල හෝ අඟල වගේ බෝඩ් එකක් ගන්න. ඒකට ස්ටිකරයක් අලව ගන්න මේ ප්‍රයිවට් බෝඩ් එක උඩින්. එතකොට ඔයගොල්ලන්ට පුළුවන් හොඳ ෆිනිෂ් එකක් නිමාවක් ගන්න. ඊට පස්සේ ඔයගොල්ලෝ මේ ටී-ෂර්ට් එක පස්සන්න මේ වගේ කොටසක් අයින් කර ගන්න ඕනේ කර ඇතුළට දාන්න. ඒ වගේම මේ කොටස තමයි එතන අයි වෙන්නේ. අපි බලමු කොහොමද මේක මැෂින් එකකින් හරි කීයක් තලයකින් අපිට කපා ගන්න පුළුවන්. අපි මේ වැඩි ඉවර කරලා බලමු කොහොමද බෙඩ් එක එන්නේ කියලා. මේකේ දිගපල්ල ළමයි සාමාන්‍ය මේක A3 size එක print කර ගන්න පුළුවන් අපිට. මේක දිග ගන්න පුළුවන් 24ක් වුණත් පළල අපිට ගන්න පුළුවන් මේක සාමාන්‍ය A3 එක පළල 11 ඉඳන් මේක 16ක් විතර ගන්න පුළුවන්. පැත්ත කපල ඉවරයි ළමයි. බෝඩ් එක කැපුවට පස්සේ ළමයි මේ වගේ හැඩයකින් තමයි එන්නේ. අපි දැන් ඇඳුම දාලා පෙන්නන්නම් කොහොමද එන්නේ කියලා. මේ විදිහට ළමයි මේ කර ඇතුලෙන් දාගත්තා. මේක ඊට පස්සේ ටේබල් ගම් දා ගන්න පුළුවන් රෙද්ද එහෙම යන්නේ නැති වෙන්න. මේක මේ කොන් අපිට කර්ව් වෙන්න කපා ගන්න පුළුවන්. කර්ව් වෙන්න කපා ගත්තට පස්සේ අපිට මේ ඇඳුම බස්සන්න ලේසි. මේ ස්වභාවය මේක හරහට තියන්නේ නැතුව මෙතනින් පොඩි කර්ව් එකක් කපා ගන්න ඇඳුම මේක හිර වෙන්නේ නැති වෙන්න. ළමයි මේ බෙඩ් එක නොපිට පැත්තෙන්, ඒ කියන්නේ ගම් ගාන පැත්තේ නෙමෙයි අනිත් පැත්තේ මේ වගේ හොඳ ශක්තිමත් පොළු දෙකක් ගන්න. හරි දෙක දෙපැත්ත බැලන්ස් කරලා මේකට මේ ස්ක්‍රූප්පනියන් ඇනේ දෙකක් අල්ලන්න දෙපැත්තට. මෙතනට එකයි අල්ලන්න. මෙතනට එකයි ඇන හතරක් අල්ලන්න. මේක ඇනේ දානකොට එහා පැත්තට මතුවෙන්නේ නැති වෙන්න, මේ ඇනේ මතුවෙන්නේ නැති වෙන්න එහා පැත්තට හරි ඇණයක් දාගන්න අඟල් දෙක. මේක අඟල් 3 ඇණයක්, අඟල් 2 ඇණයක් දැම්මනම් හොඳට ශක්තිමත් වෙන්න. එතකොට මේ දෙක දැම්මට පස්සේ මේක වෙනස් වීමක් එන්නේ නැහැ. මේ ගෙදර තියෙන දේවල් වලින් කරන්නේ රුපියල් 10-15000 දේවල් වලින් නෙමෙයි. ගෙදර තියෙන දේවල් වලින් මම ඔයගොල්ලන්ට කියලා දෙන්නේ. ඊට පස්සේ බලමු ඊළඟ අදියර කොහොමද වෙන්නේ කියලා. දැන් මේ විදියට සකසගෙන තියෙන්නේ එන දාලා අපි බලමු ඊළඟ අදියර කොහොමද වෙන්නේ කියලා. ළමයි මේ ගෙදර තියෙන බඩු වලින් පෙරන වැඩ ටික ඔන්න ළමයි මේසෙට තියලා අපි එන දෙකක් ගාගත්තා. මේවා ස්ක්‍රූප් පැන දාගන්න අඟල් 3ක විතර නැවත ගලවලා අයින් කරන්නත් පුළුවන්. මේ විදිහට තමයි ඕගොල්ලොන්ට බෙඩ් එක එන්නේ. මේකේ යටිපැත්ත මෙන්න මේ විදිහට තමයි යටිපැත්තේ කිසිම ආධාරකයක් නැහැ. මේ පොළු දෙකත් එක්ක තමයි තියෙන්නේ. මේක ඇතුළට බස්සන්න පුළුවන්. මේ ආධාරක හිටියොත් තමයි බැරි. ඕගොල්ලෝ පේනව නේද? පොඩ්ඩක් මේ රෑවිලා දාන්නේ. මේ විදිහට තමයි එන්නේ බෙඩ් එක. මේක ඔයගොල්ලන්ට පේනවනේ වැඩක් කරගන්න පුළුවන් මට්ටමට හදලා තියෙනවා. අපි ටී-ෂර්ට් එක දාලා බලමු දැන් කොහොමද කියලා. ටී-ෂර්ට් එකක් දාලා බලමු දැන් කොහොමද කියලා. ඔන්න දැන් මේ විදිහට තමයි අපි දාලා තියෙන්නේ ටී-ෂර්ට් එක. වැටෙන හැටි print එකක් කරපු එකක්. මේම අයින්ටම දාන්න පුළුවන්. පුළු යටිපැත්ත මම පෙන්නන්නම්. මේ විදිහට අපිට දා ගන්න පුළුවන්. මේ බෝඩ් එකේ උඩ ටේබල් ගම් දාලා තමයි රෙද්ද අලුව ගඩේතු රෙද්ද එහෙමයි දුවන්නේ නැහැ ළමයි. ළමයි ඔයගොල්ලෝ ටිපෙස් එකක් ගන්න. ඊට පස්සේ මේ කර ඉවර වෙන තැන ඉඳන් ඔයගොල්ලෝ මේක අඟල 2 3 4 5 ඔය ගාන හොඳටම ප්‍රමාණවත්. ඊට වඩා අපි ප්ලේස්මන්ට් ගන්නෑ. සාමාන්‍ය ප්ලේස්මන්ට් එක කර ඉඳන් අඟල් 3 3මාර වගේ තමයි ගන්නෙ. ඔය දිගටම ගහන්න අවශ්‍යතාවයක් නැහැ. ටිපෙස් එකක් ගන්න. මේක අඟල 2 මේක 3 මේක 4 මේක 5 ටිපෙස් එකක් ගත්තට පස්සේ ඔයගොල්ලෝට මැකෙන්නේ නැහැ. හරිද? ඔයගොල්ලෝනේ ගෙදර තියෙන බඩු වලින් ඊයක්වත් වියදක් නොකර මේ ටේබල් එකක් ටී-ෂර්ට් ගහන ටේබල් එක මේක අපිට ඕන දෙයක් print කරන්න හැකියාව තියෙන සුපිරියටයි. ඊට පස්සේ වෙනම පොළු කැල්ලක් කියන මේ ස්ක්‍රීන් එක රඳව ගන්න තැනට ඒක ඇඩ්ජස්ට් කරගන්න. ඇඩ්ජස්ට් කරලා මෙතෙන්ට එන දෙකක් ගහ ගන්න මේක එල්ලෙන්නේ නැති වෙන්න.
ඔන්න ළමයි එන දෙක ගාගත්තා මේක හෙල්ලෙන්නේ නැහැ ශක්තිමත් ලෙස ගාගත්තා. ඊට පස්සේ මැදින් අපි එනයක් දා ගන්න ඕනේ මේ ස්ක්‍රීන් එක මේ සෙන්ටර් එක ගාවි. මේ විදිහට අපි එනයක් දා ගන්නවා. printing මල්ලි කොපි කරාට හැමෝටම සම කරන්න බෑ. මේ ස්ක්‍රීන් එකේ අපි ඩිසයින් එක දාලා මේ බෙඩ් එක හදනව නෙමෙයි ළමයි. මේ හිස් ස්ක්‍රීන් එකට එක්ස්පෝස් එකක් ගන්න ඉස්සෙල්ලා මේක ගන්නට මේ ස්ක්‍රීන් එකේ දෙපැත්ත මැද අපි සෙන්ටර් කරගන්න ඕනේ. හරිද? සෙන්ටර් කරගත්තට පස්සේ මෙතන තියෙන කී එක අනිවාර්යයෙන් මැදට එන්න ඕනේ. අපි ඒක බලමු වෙනස් කරලා. ඔන්න ළමයි මැදට කී එක කරා මේ ස්ක්‍රීන් එක මේ L බාර් එකට සෙට් වුණා. සෙට් කරලා මේක හේතු කරා. එම හේතු කරා. හරිද? ඊට පස්සේ ඔයගොල්ලෝ මේ ස්ක්‍රූ පැන දෙකක් දාගන්න. මේක දාන්නේ ස්ක්‍රීන් එක අපි print කරද්දී අපි ස්ක්‍රීන් එක්ස්පෝස් කරද්දී අපිට මේ ක්‍රොස් මාක් එකට සමානව පොඩ්ඩක් එහෙම ආවොත් මිලියක් දෙකක් එහෙම වැඩි ගණන් ගන්න එපා. මේ ඇන දෙකෙන් අපිට අඩු වැඩි කරගන්න හැකියාවක් තියෙනවා. අපි දැන් මහපු ටී-ෂර්ට් එකකට මේක දාගන්නව නම් ස්ක්‍රීන් එක අපිට ඕන තැන්වල දාන්න බෑ. අපිට මේක යට ප්ලේස්මන්ට් එකට හදා ගන්න වෙනවා. මේකේ මේ දෙපැත්තේ සෙන්ටර් එකට තමයි අපි අරක තියන්නේ. අපි බලමු කොහොමද ඒක තියන්නේ කියලා. ට්‍රේසින් එක දෙපැත්තට නවලා මැද ලයින් එකට මේක අඟලද කරේ ඉඳන් අඟල් කීයකින් දෝන. අපි කරේ ඉඳන් අඟල් දෙකක් නම් මෙතනට අඟල් 3ෙන් නම් අඟල් 3ට තිබ්බා. මේ සෙන්ටර් ඉරයි මෙතන ක්‍රොස් මාක් එකේ මෙතන ඉරයි. එතකොට මේක හරිය කෙලින් තමයි ළමයි එන්නේ. ඊට පස්සේ මේකට සෙලෝ ටේප් එකක් ගහගමු. මේ විදිහට කතර දෙකක් දාගත්තා කොන් දෙකෙන්. ස්ක්‍රීන් එක උඩින් තිබ්බා මේවට සෙට් කරලා ඊට පස්සේ මේ තියෙන ක්‍රොස් මාක් එක ලකුණු කරගන්න ඕනේ. හරියට මේ වෙන මාක් එකක් මේක මාක් කරා. මෙතන මේක මාක් කරා. මේක ඊදලා දාන්න පුළුවන් මූන් තෙල් හරි ඒ වගේ දෙයක් ගන්න. මේ මාක් කරාට පස්සේ තමයි ඩාර්ක් රූම් එකට යන්න මේක එක්ස්පෝස් කරන්න. ඒතකොට මේ මාක් එකට මෙතන මාක් මෙතන ඩිසයින් ක්‍රොස් එකයි මෙතන ක්‍රොස් එකයි තිබ්බාම තමයි මේ ස්ක්‍රීන් එක සෙට් කරාම ඔය කියන ප්ලේස්මන්ට් එක මෙතනට එන්නේ. ඔයගොල්ලොත් මේ වැඩේ කරලා බලන්න. Tamanට තියෙන මුදලි අද කාලේ හුරං කන සමාජයක් තියෙන ළමයි Tamanට තියෙන මුදලි සුපිරි ගේමක් ගහන්න පුළුවන් මේ printing මල්ලිත් එක්ක ඉන්න page එක follow කරන අලුතෙන් YouTube channel එකක් හදලා තියෙනවා. ඒවත් නිවැරදිව පැහැදිලිව වීඩියෝ ටික දානවා අපි. ඔයගොල්ලෝ අපිත් එක්ක එකතු වෙන්න like කරන්න follow කරන්න share කරන්න. ෂෙයා කරන ටික කඩුවේ ළමයි හැමෝම එකතු වෙලා පුළුවන් තරම් මේක ෂෙයා කරන්න. මේක වැදගත් වෙයි මේ printing කලාවත් එක්ක ඉන්න සියලු දෙනාම. මේව තමයි ටී-ෂර්ට් එකේ print එන්නේ. ඔයගොල්ලොන්ට තනි කලර් එකක්ද, කලර්ස් දෙකද, කලර්ස් පහද, 10ද මේ බෙඩ් එකෙන් printing මල්ලිට ගහලා පෙන්නන්න පුළුවන්. දන්නවනේ අයි printing මල්ලි කවුද කියලා අපිත් එක්ක ඉන්න හැමෝම printing සම්බන්ධව ඕනම ප්‍රශ්නයක් ඔයගොල්ලෝ කතා කරන්න. ව්‍යාපාරය දියුණු කරගන්න හැමදාම printing මල්ලි ඔබේ ළඟින්ම තමයි. ඔයගොල්ලෝ ළමයි මේක හදලා මට අනිවාර්යෙන් පෙන්වන්න ඕනේ. තේරුණාද? මේ දුක් මහන්සියෙන් ඔයගොල්ලෝ මේ කාලේ අරගෙන මේ මහන්සියලා වැඩ කරන්න ඔයගොල්ලෝ කරගත්තාම තමයි මටත් සතුටු. ඒ හින්දා ඔයගොල්ලෝ මේක අනිවාර්යෙන් මේ වැඩේ කරලා print එක ගහලා ඕන ප්‍රශ්න ගැටලු මේ සම්බන්ධව අහන්න. ඉපාලින් කමෙන්ට් කරන්න. ඕන වෙලාවක printing මල්ලි ඉන්නවා අනිවාර්යෙන්ම මේක හැමෝම කරන්න ඕනේ. මේ printing කලාවත් එක්ක ඉන්න හැමෝම කරලා ජයග්‍රහණය කරන්න. රුපියල් 18000 දීලා ගත්ත කාලේ ඉවරයි ළමයි. කාලේ ඉවරයි.